ගස් හරියට රිස්ට් එක දාන්නේ කොහොමද? ඔයා දකුණු අතෙන් ලියනවා නම් right වම් අතේ අනිවාර්යෙන් රිස්ට් එක දාන්න. වම් අතෙන් ලියනවා නම් ඔයා අනිවාර්යෙන් දකුණු අතේ රිස්ට් එක දාන්න. ඊට අමතරව රිස්ට් එක දානකොට මෙන්න මේ වගේ අපේ කාන්තා පාර්ශ්වයේ වලලු දානවා වගේ මෙහෙම අතවටේ කැරකෙන්න රිස්ට් එක දාන්න එපා right. වා පිරිමියෙක් නම් හොඳට ස්ටෙඩි වොච් එක දාන්න right. දාලා හරියට බෙල්ට් එක ප්ලග් කරගන්න. හරි මේ විදියට. ඕකේ. එතකොට සමහරු වොච් එක අඳිනවා මෙන්න මේ විදියට. මෙන්න මේ අගට right. ඒ කියන්නේ මෙහෙම අතේ අගට ගේනවා. මේ විදියට මේ. ඒකත් නිකන් අර ගෑනු අය වලලු දාලා වගේ සීන් එකක් තියෙන right. මෙහෙම කරන්න එපා. මෙන්න මෙතන තියෙන පොඩි මැණික් කටුව කියලා තියෙන්නේ. right. මැණික් කටුවට උඩට ගෙනියන්න. right. මැණික් කටුවට උඩින් තමයි අනිවාර්යෙන් රිස්ට් එක දාන්න ඕන නැත්තේ. මේ විදියට. මේ. ඒ වගේම තව පොඩි ටිප් එකක් කියන්න. ඔයා රිස්ට් තෝරා ගන්නකොට ලොකු ටොම්බ හෙඩ් තියෙන ඊට පස්සේ බ්‍රෑන්ඩ් නේම් තියෙන ගොඩාක් කැරෝල් රිස්ට් දාන්න එපා. right. කිසිම ක්ලාසි ලුක් එකක් එන්නේ නැහැ. right. හරිම චීප් අන්එඩියුකේටඩ් ලුක් එකක් තමයි එකෙන් එන්නේ.